මම මේ වීඩියෝ එක හැදුවේ මොකද අර මේ ගොඩක් කාසෙල්ස් වලින් ඔක්ෂන් ෂීට් එක දැන් ගොඩක් කට්ටිය ඔක්ෂන් ෂීට් එක ඉල්ලනවා. ඔක්ෂන් ෂීට් එක ඉල්ලනකොට මේ ජෙනුයින් ඔක්ෂන් ෂීට් එකක් දෙනවා. සමහරවිට මොඩිෆයි මේ ෆොටෝෂොප් වලින් මොඩිෆයි කරපු ඔක්ෂන් ෂීට් එකකුත් දෙනවා. මොකද මේ සමහර තැන්වලදී තවත් වෙලාවට කියනවා ඔක්ෂන් ෂීට් එක නැහැ. මොකද ඒක මේ වෙනම ස්ටොක් එකෙන් ගත්ත වෙහිකල් එකක් කියලා. ඒ වගේ වෙලාවෙදී වාහනය චෙක් කරගන්න තියෙන හොඳම විදිහ ඔක්ෂන් එකෙන් ගත්තේ නැත්නම් ගොඩක් වෙලාවට කාර් චෙක් ඔන්ලයින් ඒ වගේ කට්ටියගේ වාහනේ ඉන්ස්පෙක්ෂන් එකක් කරලා ඒ චෙක් එක කරගන්න පුළුවන්. එහෙම නැත්නම් හොඳම දේ තමයි ලංකාවේ ඒජන්ට් ළඟට ඒ වාහනේ දාලා ඔක්ෂන් එකෙන් ගත්තේ නැති වාහනයක් නම් ඒක එතනින් චෙක් කරගන්න එක. ඊට පස්සේ සාමාන්‍යයෙන් මේක ඇත්තටම ෆොටෝෂොප් වලින් මොඩිෆයි කරලත් කෙනෙක්ට පෙන්වන්න පුළුවන් මේ ඔක්ෂන් ග්‍රේඩ් එක වැඩි කරලා මේවා C එක A කරලා ඒ වගේ කරලා ඕනතරම් මේ තියෙනවා. එහෙම වගේ වෙලාවලදී කොහොමද ඒක ඔන්ලයින් ගිහිල්ලා බලාගන්න කියලා. හරියටම ඔන්ලයින් ඒ වාහනේ ගිහිල්ලා ඇත්තටම වාහනේ සෙල්ලුනේ කියලාද වාහනේ ඇත්තටම ජෙනුයින්ලි ඔන්ලයින් පෙන්වන ඔක්ෂන් ග්‍රේඩින් එක මොකක්ද කියලා මේකෙන් බලාගන්න පුළුවන්. මෙන්න මේ සයිට් එකට ගියා නම් මම මේක ෆස්ට් කමෙන්ට් එකේ දාන්නම් වීඩියෝ එකේ මේක සයිට් එකට. මේක ඔන්ලයින් ෆ්‍රී account එකක් වුණත් හදාගන්න පුළුවන්. මෙතනට ගිහිල්ලා අපි කොහොමද මේ ඔක්ෂන් එකේ මේ තියෙන මේ ලොට් ID එක. මේකට කියන්නේ ලොට් ID එක. මේ ලොට් ID එකෙන් ඇත්තට මේ දීලා තියෙන ඔක්ෂන් ෂීට් එක ජෙනුයින්ද කියලා චෙක් කරගන්නේ කොහොමද කියලා. ඉතින් අපි ගිහිල්ලා කරන්න ඕනේ. දැන් අපි දන්නවා මේක Toyota වාහනයක් කියලා. කාර් සෙල් එකේ තියෙන. අපිට එතකොට මෙතන සිලෙක්ට් කරලා Toyota රේස් වාහනයක් ගිහිල්ලා මෙතන මේ ලොට් නම්බර් එක එකට දාමු 2161 2161 දාලා සර්ච් කළාම එතන වාහන කීපයක් එන්න පුළුවන්. වාහන කීපයක් එන්න කියන්නේ ඇත්තටම මේ අපි දාපු ලොට් ID එක ඒක යුනික් වෙන්නේ ලොට් ID එක 2161 ඒක යුනික් වෙන්නේ ඒ ඔක්ෂන් හවුස් එකට. උදාහරණයක් ගත්තොත් එහෙම TA කියන්නේ Toyota auction එක. මේ තුනම TA auction එක. TA auction එකේ auction house එක අනුව ඒක යුනික් වෙන්නේ. ඒ කියන්නේ 2161 TA auction එකේම මේ auction house එකේ එකපාරක් අපි වෙන්න පුළුවන්. ඒක ඒ නම්බර් එකම රිපීට් වෙන්න පුළුවන් මේ auction house. ඉතින් අපිට සාමාන්‍යයෙන් පුළුවන් මේ වාහනේ සෙල් කරපු ඩේට් එක වගේ මේ කාර් සෙල් එකෙන් අහගන්න. එතන බලලා අපිට බලා ගන්න පුළුවන් ඇත්තට මේකෙන් කොයි වාහනේද කියලා. ඊට අමතරව මෙතන කලර් එක ඒ වගේ දේවල් වලින් මයිලේජ් එකෙන් හරියටම මේ දුන්න එකත් එක්ක මේ කියන්නේ කොයිකද කියලා බලා ගන්න පුළුවන්. දැන් අපි බලමු මේකේ ඔක්ෂන් ග්‍රේඩ් එක 4 නේ තියෙන්නේ. එතකොට ඒ කියන්නේ මේ වාහනේ වෙන්න ඕනේ. මේ වාහනේ ක්ලික් කරලා බලමු. එතකොට අපිට කෙලින්ම ගේම කරන්න නැතුව කෙලින්ම ඔන්ලයින් ඒ කියන්නේ print out එකක් බලන්න නැතුව කෙලින්ම ඔන්ලයින් ගිහිල්ලා මේක ජෙනුයින්ද කියලා බලා ගන්න පුළුවන්. මේකයි අපිට දුන්න මේකයි ක්‍රොස් චෙක් කරලා ළඟදී එක වෙලාවක් හම්බුණා ඇත්තට මේ මොඩිෆයි කරන කට්ටිය ඒගොල්ලෝ දීලා තිබ්බ මේ ඔක්කොම ඩීටේල්ස් සමානයි. ලොට් ID එකයි මේ ඔක්කොම ඩීටේල්ස් ටික සමානයි. හැබැයි අපි මේ සර්ච් කරන්නේ ලොට් ID එකටනේ. මෙන්න මේකේ chassis number එක වෙන අරකට ගානට ගැලපෙන විදිහට වෙන chassis number එකක් කොපි කරලා paste කරලා තිබ්බා. එතකොට ඒ හින්දා මතක් කරගන්න ඕනේ ඒක චෙක් කරනකොට මෙතන මේ chassis number එක අපිට දීලා තියෙන auction sheet එකේ chassis number එකත් එක්ක මේ online බලපු chassis number එකත් එක්ක match වෙනවද කියලා අනිවාර්යෙන් බලන්න ඕනේ.